මේ ඉන්න මගේ අම්මා. ඉතින් අම්මාට පුංචි පාටි එකකට යන්න තමයි හදන්නේ. ඉතින් මම හිතුවා මැචුර් ස්කින් එකකට මේකප් එකක් කරන්නේ කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්න. ඉතින් මැචුර් ස්කින් එකක් කියන්නේ ගොඩාක් වෙලාවට පිග්මන්ටේෂන්ස්, wrinkles, fine lines, ඒ වගේම smile lines තියෙන ෆේස් එකක්. ඉතින් ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක ගොඩාක් වැදගත්. ඉතින් ස්කින් කෙයාර් කරන එක ගොඩාක් අනිවාර්යයි හොඳ මේකප් ලුක් එකක් ගන්න. ඉතින් මම මුලින්ම අම්මගේ සීරම් එක ඇප්ලයි කරනවා. ඒක ඇප්ලයි කරලා අම්මගේ මොයිස්චරයිසර් එක මම වෙනදා වගේම හොඳට ඇප්ලයි කරගන්නවා. ඒ වගේම ඊට පස්සේ මම අම්මට සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරනවා. ඉතින් සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරාම හොඳ ග්ලෝ ලුක් එකක් එනවා. ඉතින් බලන්නකො මම ස්කින් එකට මේක හොඳට බ්ලෙන්ඩ් කරාම කොච්චර ග්ලෝ ලුක් එකක් අම්මගේ ස්කින් එකට එනවාද කියලා. අපේ අම්මගේ මූණ කොහොමද හයිඩ්‍රේෂන් එක තියෙනවා. ඒ වගේම ගොඩාක් පිග්මන්ටේෂන්ස් නැහැ. ඉතින් ඒ නිසා මම කලර් කරෙක්ටර්ස් ඒවා කොත් පාවිච්චි කරන්න යන්නේ නැහැ අද. ඉතින් ඒ වගේම තමයි මැචර් ස්කින් එකකදී ගොඩාක් වෙලාට අපි ප්‍රොඩක්ට්ස් අඩුවෙන් යූස් කරන තරමට තමයි මේ මේකප් එකේ ලස්සන පේන්නේ. ඉතින් මම අද හරිම අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ස්කින් කෙයාර් වලට පස්සේ මම මුලින්ම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරනවා. يعني ටිකක් මගේ අතට අරගෙන මම ඇඟිල්ලෙන් මුලින්ම අම්මගේ මූණට ඒව තියාගන්නවා. මම මේක ඇප්ලයි කරන්නේ මේ වගේ හොඳ ඩිෆියුසින් බ්‍රෂ් එකකින්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් බියුටි බ්ලෙන්ඩර් එකකින් උනත් මේක හොඳට මූණට ප්‍රෙස් කරගන්න. හොඳට මතක තියාගන්න අදින්නේ නැහැ. ඒක හොඳට මූණට ප්‍රෙස් කරගන්නවා. ඉතින් ওই විදිහට තමයි අම්මගේ මූණට මම කවරේජ් එක දෙන්නේ. දැන් මට තියෙන අන්ඩර් අයිස් වලට ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න. මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන මම අන්ඩර් අයිස් වලට මේක ඇප්ලයි කරගන්න. බ්‍රෂ් එකකින් චුට්ටු චුට්ටු ඇප්ලයි කරාම මොකද වෙන්නේ? අර ගොඩාක් ප්‍රොඩක්ට්ස් ඇප්ලයි කරලා ඒ ලයින්ස් අතර නිකන් ක්‍රැක් වෙලා වගේ පේන එක නැති වෙලා ගිහින් ලස්සනට ඒක ස්මූත් වෙලා එනවා. ඉතින් ওই විදිහට අන්ඩර් අයිස් වලයි අයි ෂැඩෝස් ඇප්ලයි කරන අයිලිඩ් එකේ මම ඇප්ලයි කරගන්නවා. ඔය විදිහට මැචර් ස්කින් එකකට පවුඩර් ප්‍රොඩක්ට්ස් වලට වඩා ක්‍රීම් බේස් ප්‍රොඩක්ට්ස් ඇප්ලයි කරාම ඒකෙන් අර ස්කින් එක වගේම ලුක් එකක් අපිට ගොඩාක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කන්ටුවර් කරන්න ලික්විඩ් කන්ටුවර් එකක් තමයි යූස් කරන්නේ. ඒකත් මගේ අතට අරගෙන ඒක මම බියුටි බ්ලෙන්ඩ් එකෙන් චුට්ටක් අරගෙන තමයි ස්කින් එකට ප්‍රෙස් කරනවා. එහෙම තරුණ කෙනෙකුගේ කන්ටුවර් කරනවා වගේ නෙමෙයි චුට්ටක් චීක් බෝන් එක උඩින් තමයි කන්ටුවර් එක කරන්නේ. ඔන්න ඔය විදිහට. ඒ වගේම ඔය ජෝ ලයින් එකත් පොඩ්ඩක් කන්ටුවර් කරගන්නවා. ඒ වගේම නළල දෙපැත්තත් කන්ටුවර් කරගන්නවා. අපිට තියෙන පවුඩර් එකකින් ප්‍රෙස් කරගන්න. ඉතින් ওই ප්‍රෙස් පවුඩර් එක තමයි මම යූස් කරන්නේ. ඒකෙන් මම අම්මගේ අන්ඩර් අයිස් ඒ වගේම නිකට යට නෝසිකෝඩ ඔය වගේ හැම තැනම අම්මගේ මේකප් එක සෙට් කරගන්නවා. ඊළඟට මම මේ ලික්විඩ් බ්ලෂ් එක අරගෙන අම්මගේ ඇපල්ස් වල කියන්නේ චීක් එකේ මැද ඇප්ලයි කරගන්නවා. බලන්න ඒකෙන් හොඳ ග්ලෝවින් ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා මූණට. මොකද සමහරවිට අර මැචර් ස්කින් එකක් ටිකක් පල්ලෙහාට ඩ්‍රැග් වෙලා වගේ තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ඇපල්ස් වල ඇප්ලයි කරාම ෆ්‍රෙෂ් ලුක් එකක් තමයි හොඳ යංග් ලුක් එකක් එනවා ස්කින් එකට. ඊළඟට ලිප්ස් ලයින් කරගන්නවා. ඒකෙත් ස්ටිප් එකක් විදිහට කිව්වොත් බලන්න මම මේ ලෝවර් ලයින් එක අඳිනකොට කෙලවරවල් දෙක ඇත්ත තොලට වඩා ඇත්ත ලිප් ලයින් එකට චුට්ටක් ඇතුළට වෙන්න තමයි ඇඳගන්නේ. ඔය විදිහට ලිප්ස් ලයින් කරලා ෆවුන්ඩේෂන් එක ඔය වගේ බ්‍රෂ් එකකින් චුට්ටක් ඇප්ලයි කරලා මේ ලිප් ලයින් එක හොඳ ක්ලියර් විදිහට ගන්නවා දෙපැත්තෙන්. ඒකෙනුත් ටිකක් අර ෆේස් එක ලිෆ්ට් වෙලා වගේ ලුක් එකක් එනවා කියලා මට හිතෙනවා. ඊළඟට ලිප්ස්ටික් එකක් කැමති විදිහට ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට ලිප් ග්ලොස් එකකුත් අම්මට ඇප්ලයි කරනවා. ඒකෙනුත් අර ලුක් එක තාචටක් ලිෆ්ට් වෙනවා කියලා මට හිතෙනවා. දැන් තියෙන අයිබ්‍රෝස් කරගන්න. ඉතින් අම්මගේ අයිබ්‍රෝස් ගානට තියෙනවා වැඩි කරන්න යන්නේ නැහැ මම. ඉතින් ওই විදිහට අයිබ්‍රෝ පෙන්සිල් එකකින් ලයින් එක චුට්ටක් ඇඳ ගන්න එක තමයි කරන්නේ. ගොඩාක් ෆීල් කරන්නේ එහෙම නැහැ. ඒක ෆීල් කරොත් චුට්ටක් ඩ්‍රැමැටික් ලුක් එකක් එයි කියලා මට හිතෙනවා. මොන ඔය තියෙන අයි ෂැඩෝ ටික තමයි මම අද යූස් කරන්නේ. මේකප් එකේදී මම ওই විදිහට මීඩියම් කලර් එකක් අරගෙන අම්මගේ අයිලිඩ් එකේ කෙළවරේ චුට්ටක් ඇප්ලයි කරගන්නවා මැද හරියට වෙනකම්ම. ඊළඟට මම දෙවෙනියට ඊටත් වඩා තද කලර් එකක් අරගෙන ඒකේ එජ් එකේ විතරක් ඇප්ලයි කරනවා ওই විදිහට.
දැන් මම ලයිට් ෂිමර් කලර් එකක් අරගෙන ඒක ඇහි ඉන කෝනර් එකේ ඇප්ලයි කරගන්න ওই විදිහට. ඊට පස්සේ එක්සස් තියෙනවා නම් පොඩ්ඩක් බ්‍රෂ් කරලා බ්‍රෂ් අවුට් කරනවා. ඒ වගේම බ්‍රෝබෝන් එකේ ටිකක් ලයිට් ෂිමර් වෙන්නේ නැති කලර් එකක් මම ඔය විදිහට ඇප්ලයි කරගන්නවා. දැන් තියෙන්නේ මස්කාරා ඇප්ලයි කරගන්න. ඉතින් අම්මගේ අයිලිඩ්ස් වල හැටියට මට ලොකුවට අයිලයිනර් එකක් අඳින්න බෑ. ඉතින් ඔය විදිහට හරිම චාම් අයිලයිනර් එකක් තමයි මම අඳින්නේ. ඉතින් ඔය තියෙන ෆිනිෂ් ලුක් එක. ඉතින් මේ ලුක් එක කම්ප්ලීට් කරගන්න හරියටම ප්‍රොඩක්ට්ස් මෙල්ට් වෙලා යන්න ෆික්සිං ස්ප්‍රේ එකක් යූස් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි අද මං ගාව මේ වෙලාවේදී ඒක නැහැ. ඉතින් මම ඒක යූස් කරේ නැහැ ඔම්මට. හැබැයි ඔයාලා මැච් ස්කින් එකකට මේකප් එකක් කරත් අනිවාර්යයෙන්ම ෆික්සින් ස්ප්‍රේ එකක් යූස් කරන්න. ඒකෙන් ප්‍රොඩක්ට්ස් ගානට මෙල්ට් වෙලා ගිහිල්ලා හරිම ලස්සනට මේකප් එක තියලා ඒ වගේම ඉතින් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවක් තියාගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ අපේ අම්මට මේකප් එක දාලා ඉවර වුණාට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්න. ඒ වගේම ප්‍රශ්න මොනවා තියෙනවා නම් කමෙන්ට් කරගෙන තියන්න. සඳකැන් ඔබරිය නුඹයි මගේ අම්මා ලේකිරි කරපුවා මාසෙනේ